Hi guys, welcome to the video and the අද ඔයාලට කතා කරන්න යන්නේ පොලිසි UI එක පාවිච්චි කරලා කොහොමද AI tool 100% free නොමිලේම රන් කරගන්නේ කියලා එක තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේ වෙලේ ඉන්නේ. හොඳයි මේ තියෙන්නේ පොලිසි UI එක. මේක පොලිසි UI එක ඕපන් කරපුවම ඉන්ටර්ෆේස් එක මේ වගේ තමයි තියෙන්නේ. මේකට ඔයාලා කැමති බොක්ස් ෆ්ලෝ එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන් නැත්නම් මේක ඇතුළේම එඩිට් කරගන්න පුළුවන්. එඩිට් කරලා ඒක ඔයාලට රන් වෙන විදියට හදාගන්න පුළුවන්. මම මේකේ බේසික් එකක් මුලින්ම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම මේක බේසික් කියන්න බෑ. මේක ගොඩක් දෙනෙක් දැන්ට වෙන දෙයක්. ඔන්ලයින් වෙඩින් ෆොටෝ එහෙම ගොඩක් කට්ටිය ක්‍රියේට් කරනවා. වෙඩින් ෆොටෝ හදනවා. ඒ කියන්නේ ෆේස් ෂොට් කරලා ඒ වගේ දෙයකට ෆේස් ෂොට් ටූල් එකක් කොහොමද මේ කොන්ෆිගර් එක පාවිච්චි කරලා හදාගන්නේ කියන එක තමයි මම දැන් ඔයාලට මේ ඩෙමෝ එකක් විදියට පෙන්නන්න යන්නේ. මුලින්ම කන්ෆිගර් එක ඕපන් කරාට පස්සේ මේ වගේ කොටු කරන ඔයාලට පේන්න තියෙන්නේ. මේක වැඩි හිතන්න එපා. ඊට පස්සේ ඔයාලා මේකේ මේ ඉස්සරහා තියෙන දැනකට කොයි හරි මේ ඕනම දැනකට මෙන්න ඩබල් ක්ලික් කරාට පස්සේ මේ විදියට එකක් ඕපන් වෙනවා. ඒකෙන් ඕපන් වුණාට පස්සේ මෙතනින් ඉතින් ලෝඩ් ඉමේජ් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ලෝඩ් ඉමේජ් කියලා එකක් එනවා. අපි ඒක මෙන්න පොඩ්ඩක් යන්න පැත්තකින් දාගමු. මම දැනටම මේකේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා දෙනවා. අපි ඒක අයින් කරලා වෙන ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා බලමු මොකද වෙන්නේ. ඊට පස්සේ අපි මේකේ තව එකක් ඕන වෙනවා අපිට මේකේ ලෝඩ් ඉමේජ් කියන එකේ. ඔයාලට පුළුවන් මේකම කොපි කරලා පේස්ට් කරගන්න. නැත්නම් ඔයාලට අර මම කලින් කිව්වා වගේ දෙපාරක් ක්ලික් කරලා මේක ලෝඩ් ඉමේජ් විදියට හදාගන්න පුළුවන්. මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපිට ඕන වෙන පේජ් එක ෂැප් කරගන්න ෂැප් කරන්න ටූල් එකක්. එක ටූල් එකක් තියෙනවා ඒකට කියන්නේ රියැක්ට් කියලා. මම ඒකත් මේ විදිහට මෙතනට ඇඩ් කරගන්න. මම මෙන්න ඇඩ් කරලා මෙතන රියැක්ට් කියලා අරගෙන ඒකත් මෙන්න මේ විදිහට මෙතන දාගන්න. ඔයාලට පේන මෙන්න මේක තමයි මේ රියැක්ට් පේජ් ෂැපින් ටූල් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකට අපි දැන් සර්ච් කරන ඉමේජ් එක අපිට බලා ගන්න ඕනේ. ඒකට අපි මෙතන ප්‍රිවිව් ඉමේජ් කියන එකක් දාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් මෙන්න මෙතන ඉමේජ් කියන තැන මේ පොඩක් ඇදලා අතහැරියට පස්සේ මේ එකක් පොප් අප් වෙනවා. එතනින් මෙතන ප්‍රිවිව් ඉමේජ් කියලා යටම තියෙනවා. අන්න ඒක දාගන්න මෙතනට. එතකොට ඒකත් හරි. ඊට පස්සේ අපි මෙතනින් ඉන්පුට් ඉමේජ් එක එනකොට මෙතන පළවෙනි එක ඇදලා මෙතනට දාගන්න. ඊට පස්සේ මේකේ සෝස් ඉමේජ් එක වෙනකොට අපි මෙතනට මේක ඇදලා දාගන්න. ඊට පස්සේ දැනට ඉස්සරහයි ඊට පස්සේ අපි මෙතන සබ් ටූල් එකේ කියන්නේ රියැක්ට් ටූල් එකේ පොඩි සෙටින්ග්ස් ටිකක් මාරු කරගන්න ඕනේ. ඒකට මම මෙතන ෆේස් ටැප් මොඩල් එක වෙනුවට ඉන්ෂාප් කියන එක දෙන්න. ඊට පස්සේ ෆේස් එක රීස්ටෝර් කරන මොඩල් එක මොකක්ද කියලා. අපි ඒකලත් මෙතන කියන 1.4 කියන වෙන මොඩල් එක දෙන්න. මම මේකේ සම්පූර්ණ වර්ක් ෆ්ලෝ එක ඔයාලට JSON ෆයිල් එකක් විදියට දෙන්නම් යටින්. නැත්නම් ඔයාලට පුළුවන් මේ විදියටම මෙතනට ඇඩ් කරගන්න ඔයාලට කැමති විදියට. ඊට පස්සේ මම මේකට ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්නම්. normal image එකක්. මොකද මේ අපේ input image එකට දැන් image එකක් අප්ලෝඩ් කරගත්තා. ඒක මම මේ online Facebook එකේ ගත්ත image එකක්. ඒ වගේම මම මේ source image එකට එකක් අප්ලෝඩ් කරගන්නවා. දැන් මේ image එකම අප්ලෝඩ් කරගෙන තියෙන්නේ. මේ කොම්පි UI එක ඔයාලගේ PC එකේ local install කරගන්න පුළුවන් නැත්නම් මේ මම වගේ වෙනම සයිට් එකක් තියෙනවා මේකට කියන්නේ cr.ai කියලා. මේ cr.ai එකේ ඔයාලට කොම්පි